hello. ඔගොල්ලෝ වැඩියෙන්ම කැමති baked cheese cake ද no bake cheese cake ද? මම නම් කැමති baked cheese cake. ගොඩක් ආදරෙන් මේ හදන්න යන්නේ ගොඩක් විශේෂ කේක් එකක්. ඉතින් මේ තියෙන්නේ අපිට අවශ්‍ය ingredients බිස්කෝෆ් බිස්කට් 150ක් අරන් තිනවා. ඔයගොල්ලෝ කැමති බිස්කට් වර්ගයක් ගන්න පුළුවන්. cream cheese gram 500ක්. ඒ වගේම sour cream gram 300ක් අරන් තියනවා මම. ඊට පස්සේ wheat flour gram 50ක්, caster sugar gram 100ක්, vanilla ඒ වගේම අපිට topping එක හදාගන්න blueberries අරන් තියෙනවා. ඒ වගේම මේ වගේ ring pan එකක් ඕනේ අපිට cheese cake හදන්න. මුලින්ම මම අපේ බිස්කට් ටික මේ විදිහට crush කරගන්න. ඔයගලන්ට food processor එකක් use කරන්න පුළුවන්. ඊට පස්සේ butter gram 125 මම තප්පර 30ක් microwave දාලා අරගෙන අපි crush කරගත්ත බිස්කට් එකට දාලා මේ වගේ mix කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක බේස් එක හදාගන්න use කරනවා. දැන් මම මේ හදන්නේ cream cheese filling එක. අපි cream cheese ටික බෝල් එකකට දාගෙන ඒ ටික හොඳට beat කරගෙන ඊට පස්සේ අපි ඒකට add කරනවා අපේ sour cream එක. ඒකත් එකතු කරලා හොඳට beat කරලා අපි දැන් මේ එකතු කරන්නේ sugar. ඉතින් මම gram 100ක් ගත්තේ. ඔයගලන්ට ඔයගලගේ රස අනුව ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන බිත්තර මම බිත්තර මේකට 3ක් එකතු කරා. ඊට පස්සේ vanilla bean paste එක මම මේ විදිහට add කරා. ඉතින් ඔයගලන්ට lemon zest එකතු කරන්නත් පුළුවන්. මම කැමති vanilla flavor එකට. ඊට පස්සේ අපි හදාගත්තු biscuit base එකට අපේ batter එක මේ විදිහට දාගෙන දැන් ඊළඟට තියෙන්නේ bake කරගන්න. අපි cheese cake bake කරද්දී මතක ඇතුව අපි oven එකට දාන්න ඕනේ වතුර පුරපු වෙනම tray එකක්. දැන් මම හදාගන්නේ මගේ blueberry topping එක. ඒකට මම blueberry ටික cook කරගන්න ඕනේ. ඉතින් ඒක පොඩ්ඩක් ඇඹුල් ගතියක් තියෙන නිසා මම ඒකට sugar ටිකක් එකතු කරනවා. ඒ වගේම ලුණු ඒ වගේම lemon හරි lime juice හරි එකතු කරගන්න පුළුවන්. මේ විදිහට එක හොඳට cook වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් කේක් එක උඩින් දාගන්න. ඉතින් මේ cheese cake එක මම ගොඩාක් ආදරෙන් හැදුවේ. විශේෂත්වය තමයි මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ආවන්න තමයි මේක හැදුවේ. මගේ nephew විදස් පුතාට ආදරෙන් හදපු කේක් එක. ඉතින් එයා හරි ආසයි cheese cake කන්න. ලංකාවේ ඉන්නකොටත් මම එයාට හදලා දීලා තියෙනවා. ඉතින් මට හිතුණා මගේ අතින්ම හදලා එයාට cheese cake එකක් යවන්න. ඉතින් මම ඔක්කොටම topping එක දැම්මේ නැහැ. මොකද smudge වෙන නිසා යවනකොට මම blueberry topping එක වෙනම bottle එකකට දාලා තමයි යවුවේ. මේ වීඩියෝ එක edit කරනකොට මට ටික කාලයක් ගියා. ඉතින් මේ වෙනකොට එයා ඒක රස විඳලා ඉවරයි. ඉතින් එයා ගොඩාක් ආස වුණා මේ කේක් එකට. ඉතින් මට හරි සතුටුයි. ඉතින් මේ විදිහට තමයි ආවේ. ඉතින් මේ විදිහට තමයි මම මේක පැක් කරලා ආවේ. ඉතින් ගොඩාක් යවන්න බෑ බරත් එක්ක. ඉතින් පුළුවන් ප්‍රමාණයෙන් මම යවුවා. ඊළඟට ඒ විදිහටම මම හදපු තවත් කේක් එකක් මේ ඩෙකොරේට් කරන විදිහ ඔයගලන්ට මම දාන්නේ. මොකද ලංකාවට ආවන කේක් එක මට මේ විදිහට ඩෙකොරේට් කරලා යවන්න බෑනේ. ඉතින් අපි බලමු blueberry cheese cake එක මං මගේ විදිහට කොහොමද ඩෙකොරේට් කරන්න කියලා. ඉතින් මේ විදිහට මම හදාගත්තු blueberry topping එක මං උඩට දාගත්තා. ඒ වගේම මම cupcake size blueberry cuppies ටිකකුත් මේ විදිහට හදාගත්තා. ඊළඟට මට ඉතුරු වෙලා තිබ්බ heavy cream ටික use කරලා මම එකකින් whipped cream එකක් හදාගෙන මේ විදිහට මගේ කේක් එක වටේ බෝඩ් එකක් දාගත්තා. ඊට පස්සේ fresh strawberries දාලා mint leaves දාලා මෙන්න මේ විදිහට තමයි කේක් එක මම ඉවර කරගත්තේ. ඉතින් මේ කේක් එක නම් හැදුවේ මගේ යාළුවෙක්ට ඒගොල්ලන්ගේ ගෙදර ඩිනර් එකකට අපිට invite කරා. ඉතින් ඒ යනකොට මම හදාගෙන ගියපු කේක් එකක් තමයි මේ තියෙන්නේ. Thank you for watching.